කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒකේ අපිට තියෙනවා අසයින්මන්ට් එකක් මියුසික් වීඩියෝ එකක් කරන්න අපි කැමති සෝංග් එකකට. ඉතින් අපි ඒකට ලොකේෂන් බලන්න ගියේ කොහොමද? අපි ඒක ෂූට් කරේ කොහොමද කියලා තමයි මේ vlog එකේ දිගටම තියෙන්නේ. අපි යන්න හදන්නේ අපේ ප්‍රොඩක්ෂන් එකට ලොකේෂන් බලන්න. එන්නකෝ. අර ඉන්නේ මාත් එක්ක යන අනිත් දෙන්න. දැක්කන අපිට ඉන්නේ යාළු. මම බෑග් එකක් මේ දාන් යන්නේ. මෙයාගේ බෑග් එක දාගන්න. හයි. හයි. කොහෙද යන්නේ කියන්නේ? ආ කියන්නේ විස්තර. අපි යනවා. බලන්න යාගේ සරප්පු දෙක. 150 සරප්පු දෙක. 150 මගේ සරප්පු දෙක බලන්න. ඔය කෙලිම අපි DSI හරිද? මේ උසා. අපේ ජීවිතේ කොච්චර සැපද කියලා පාරේ ගියත් නැත්තම් අර විදිහට මල් කඩ යන්න එපා. ඔව් ඒක ඇත්ත. අපි දෙන්න බලන්නකෝ. ලොග් එකක් කර කර ආතල්ල කියනවානේ. ඔව්. මම හිතගෙන අපි ඉන්නේ නුවරඑළිය කියලා. ඔයාගේ අවුට්ෆිට් එක මේ. මම යාර කයි කිව්වා. මම මේක දානවා. කියන්න මොනවද? කියන්නේ දැලේ අපි ලොකේෂන් බලන්න අපි තමයි අර පාන්න ගන්න. අපි මේ ඇක්ටර් oh my god. මගේ ක්‍රෂ් එකව තමයි අපි මේ ඇක්ටර්ට ගන්න හිතාගෙන. ඒකෙම සෙට් කරමු. මගේ ක්‍රෂ් එක හයිවිස් එක ලොකේෂන් මට ක්‍රෂ් එකක් තමයි නැත්නම් මේක ගොඩක් කිව්වා. මගේ ක්‍රෂ් මේ ෆැකල්ටි නෙමෙයිද? අනේ මේ අපිට එපා ඔය අනුන්ගේ සෙට්. නෑ තමයි හලෝ. දැන් අපි එක ලොකේෂන් එකක් බලලා ඉවර වෙලා ආයෙමත් හරියට මහන්සිද ඔයාලට? විනුගේ මොකද්ද විනුගේ? මගේ හැම බ්ලොග් එකේම ඉන්න පාර්ට්නර් කොටයි ටිකක් ඉඳලා පේන්නේ නැහැ පැත්තට හැරෙවුවා. මේ මට පේන්නේ කොටයි තමයි. කොටම කොට. දැන් අපි ආවා සුපර් මාකට් එකට බඩු ගන්න. අර දෙන්නම නම් හොයාගන්නවත් නැත. View nice. हाय අද තමයි vlog එකේ දෙවෙනි දවස. අපි එදා vlog එකේ ඉතුරු ටික තමයි අද කරන්නේ. එදා අපි ලොකේෂන් බලන්න ගියේ ෂූට් එක. අද ෂූට් කරන දවස. දැන් වෙලාව 10 මාට විතර ඇති. අපි 8ට පටන් ගන්න හිටියේ. තාම පටන් ගන්න උනේ නැහැ. අපේ ඇක්ටර්ස් පොඩ්ඩක් පරක්කුයි. ඇත්තම කතාව. මගේ ඉන්නේ ආයෙ ওই ටික ඇහෙනවා එතකොට යන්න. අපිට හෙට අනිද්දා දවස් දෙකම මේ එක්සෑම් තියෙනවා. ඒකට හඩන් අද පාඩම් කරන්න බෑ. ඒත් අපිට මේ ෂූට් එක කරන්න වෙන නිසා අද මේක කරන්නේ කොහොමද දැන් මේක ඉවර වෙද්දී අද රැ වෙනවා. ඒකට අද පාඩම් කරන්න වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. මේ පටන් ගන්න හිටපු ටයිම් එකට පටන් ගන්න උනේත් නැහැ. මේ ඒ නිසා මේ අනේ ගණන් ගන්න එපා. මගේ මූණේ මේ පේනවනේ මම කලින් දවස් vlog එකේ මෙහෙම නවලත් එක්ක කතා කරේ මේ පිම්පල්ස් ටික තියෙන හින්දා දැන් අන්තිමට දැන් එහෙම කතා කරන්න වෙන්නේ නැහැ. කතා කරලා මූණම වහ ගන්න වෙනවා. ඔයාලට පේනවනේ මගේ මූණේ හැටි. මම දන්නේ මට ස්ට්‍රෙස් දාන්න. එක්සාම් වල මට ස්ට්‍රෙස් නෑ. මම ස්ට්‍රෙස් නැහැ. මට දන්නේ මම දන්නේ නැතුණාට මගේ අතට මට ස්ට්‍රෙස් ඇති. මේ අපි බද කලර් එකක් හොයාගත්තා. මේ අපි ෂූට් එකට උදෙන මේ අර
හරියට යන්නේ බඩු අරගෙන ආයෙ හොස්ටල් එකට ආව බඩු වගේ ගන්න. මේ උදේ අරන් ගියාට ආයෙමත් එන්න වුණා. ඉතුරු ළමයි ටික අරහේ පහල මේ ඔක්කොම ටික ගෙනාවා. ෂූට් එක පටන් ගන්න මේ නෙක්ලස් නැහැ තාම. එයා නිකන් මේ උනේ පරක් උනේ. එහෙම තමයි ඉතින් බ්ලොග් එකේ ඉස්සරහට මේ ෂූට් එකේ BTS ටිකක් behind the scene ටිකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මියුසික් වීඩියෝ ප්‍රොඩක්ෂන් එකක් වෙන විදිහ. හයි යාළුවනි ඔයාලගේ විනෝගේ බ්ලොග් එක කරන්න අද ඒක මං අද මේ රෙන්ට් එකට ගත්තා. දැන් මොකද අපිට හෙන්නම මම මේ පැත්ත හරවන්න බෑ. ලොකු ප්‍රශ්නයක් වෙලා ඉන්නේ. අපි මේ hinaලා ඉන්න බොරුවට. ඇඟ ඇතුලේ මම ගිනි ගන්න. මෙයා කොහොමද එහෙම? මෙයා චුට්ටක් කන්න පරක් වුණා ගිනි ගන්නවා. කොහොම ගෑස් ටික. අපි දැන් කපල් එකේ දැන් බ්ලොග් එක බලන්න ඉස්සම. කොල්ලෙක් කටේ ගන්න. කායි පස්සෙන්ද? ඊට පස්සේ අපි දැන් නිකන් මොඩලින් ෂූට් එකකට ආවා. අනේ එහෙම. මොකක්ද හලෝ යාවේ කරන්නේ? මම මේක බ්ලොග් එකට දානවා. මෙව්වනේ ෂූට් ඉන්නවි හායි. අපි ඉන්නේ ලොකු කැලේක ගයිස්. මේක නම් මාරම කැලයක් නේ. අනේ මට අත දෙන්නකෝ. ඩිරෙක්ට් මැඩම් මට අත දෙන්න. ඔයා තමයි ඩීఓ අපේ ෆයිල් එකත් අතට යන්නේ. අපි අද මොකද කියන්නේ? කැම්පින් මොනවද කරන් ට්‍රැවල් කරනවා වගේ. ෂෝ කියන්නේ. හොඳ මේව වීඩියෝ නෑ බෑ. මට මම හිතා කුඩලු ඉන්නවද කියලා. මොකද්ද කොපින මේ කුඩලු කාලා නේනවා. මං කිව්වා මේ කැලේ පාර ඕනේ. ගයිස් මේ බලන්න ඔයාලට මොකද හිතෙන්නේ අපි ලොකු කැලේක ඉන්නේ. ඉතින් හැබැයි අපේ ෂූට් එකට නම් මේ වයිබ් එක නියමටම සෙට්. ඔය ෂූට් එක දාමු අපි ඔක්කොම මෙතන එනකොට එන්න බැරි කොටයක් තියෙනවා. හරිද? ඔය දැන් ළමයි කෑ ගහන්නේ කොටේ බැහැ ගන්න බැරුව. අපිත් අර යාපු ළමෙක්ගේ හෙල්ප් එකකින් තමයි බැස්සේ. මං කොහමද වගේ වල බයයි ඇත්තම කිව්වොත්. අර අරයා අහේ යනවා මේකේ කුඩල්ල ගොඩයි දැන් මගේ කකුලේ කුඩල්ලක් ඉඳලා අයින් කරා. මොකද කියන්නේ මගේ vlog එකට ආවද? මොනවද? අපේ ක්‍රූ එක තමයි යන්නේ. හයි. හයි. නිසා හයි. මොකද කියන්නේ? මගේ ඉස්සෙල්ලා ඉන්න වෙනස් වෙන්නේ. එයා ඉතින් එයා අපේ මොඩල්. Hai. Hari. Bang කොහෙද යන්නේ කියන්නේ? මම එන්නේ 24 කනවා. ඕකේ මේකේ තියෙන්නේ මේ බබෙක්ගේ පොඩි සීන් එකක් ගන්න. මේ ඉන්නේ අපේ බබා තමයි. Hai. Ini අපේ බබා. මෙයා තමයි අපේ ෂෝට් ෆිල්ම් එකේ බබාට හිටියේ. මෙයා වර ටිකකින් ඔතන තිබ්බින්ද වගන්න බැරි වුණා. මෙයා අරයාගේ බබා. ඇයි හංගිලා ඉන්නේ? අර එන්නකෝ. අනේ.
අමික පස්සේ දුණා. මම ඔයගොල්ලන්ට බයයි. ඉතින් ඔයගොල්ලෝ ලස්සන. හායි දැන් අපි මේ ලොකේෂන් එකේ ගන්න තියෙන ඔක්කොම ටික අරගෙන ඉවරයි. දැන් අපි ඉතුරු ටික ගන්න යන්නේ බෝඩිමකට. එහෙට යන ගමන් තමයි ඉන්නේ. එච්චරයි. ඉන්නේ අපේ බානුනු. අනේ. මේ අර එන්නේ ආගේ අම්මි. මම පුංචි. ඇත්තටම මේ දවස්වල හරිම කාර්යබහුලයි. මොකද මේ ප්‍රොඩක්ෂන් දීලා මොන ප්‍රොඩක්ෂන් මේ වීමු මේ බබෙකුත් කියන්නේ ප්‍රොඩක්ෂන් කිසිම නිදහසක් නැහැ මේ ජීවිතේ. හරිද? මේ අට්ටි ඔක්කොම එළියට ගන්නේ. අර ළඟට යනවා වේගෙන් ආය අදලා ගන්නවා. අහුවෙන්නේ නැහැ. වේගෙන් කරනවා වේගෙන්. තව එකක් පහළට වෙන්න ඕනේ නේද? තව බැලන්ස් කරන්න. ඔකේ ඔය බැලන්ස් කරනවා. හායි ආවේ. අගේ හරි වයින්.